පානදුර ශාන්ත ජොහාන්තුමාගේ මෙම ඇංග්ලිකානු දෙව්මැදුරේ ඉතිහාසය වර්ෂ 1848ක් තරම් අතීතයට දිව යනවා. එකල සිටි ඇදහිලිවතුන් මුල් වශයෙන්ම මෙම ඉඩමේ රජයේ පාසල් ගොඩනැගිල්ලක දෙවිඳුන්ට නමස්කාර කරා. වාසල මුදලේ සොසෙව් දොසොයිසා මහතා සහෝගේ බිරිඳ එන්ජල් ටීනා දොසොයිසා මහත්මිය මෙම දේවස්ථානය ගොඩනැගීමට මූලිකව කටයුතු කරා. ඔවුන් එම රජයේ පාසල් ගොඩනැගිල්ල තිබුණු භූමියේ මෙම දේවස්ථානය ගොඩනගා මාර්ගයෙන් අනෙත් පස රජයට පාසල් ගොඩනැගිල්ලක් ලබා දුන්නා. 1876 වර්ෂයේ සැප්තැම්බර් 14 වන දින මෙම දෙව්මැදුර දෙවිඳුන්ට කැප කරනු ලැබුවා. මෙම දේවස්ථානයේ පළමුවන පූජකතුමා විදියට ෆ්‍රැන්සිස්කෝ දමෙල් පූජකතුමා කටයුතු කරපු අතර මේ වනතෙක් පූජකතුමන් 36 දෙනෙකු මෙම දේවස්ථානයේ සේවය කර තිබෙනවා. මෙහි මුල් දෙව්මැදුර නිම වී තිබුණේ කිරිගරුඬ ගලින් සහ ගල් පූරවලින් වන අතර මෙම දෙව්මැදුරේ අල්තාරයේ පිටුපස තිබෙන වීදුරු ජනීලය ශාන්ත ජොහාන් ඉවැන්ජලිස්ට්තුමාගේ රූපය පෙන්눔 කරනවා. ඒ වගේම මේ දේවස්ථානයේ තිබෙන බොහෝ දෑ ඉතා පැරණි වටිනාකමකින් යුත් දේවල් වනවා. වර්තමානයේ භාවිතා කරන අල්තාර මේසය මුල් දෙව්මැදුරේ සිටම අද දක්වා භාවිතා කරනු ලබනවා. එය විසිතුරු දැවවලින් නිම වූ ඉතා අලංකාර කැටයම් කරන ලද මේසයක් වනවා. දේවස්ථානයේ තිබෙන පිත්තල කුරුසය වර්ෂ 1908 දී යුවලක් විසින් පරිත්‍යාග කරන ලද අතර මෙම දේවස්ථානයේ තිබෙන පිත්තල රාජාලියා වර්ෂ 1921 දී තම දෙමව්පියන් සිහිවීම පිණිස පවුලක් විසින් පරිත්‍යාග කරනු ලැබුවා. වර්තමාන දේශනා කූඩුව වර්ෂ 1926 දී මෙම දේවස්ථානයේ 50 වෙනි සංවත්සරය සඳහා යුවලක් විසින් ත්‍යාගයක් ලෙස දෙනු ලැබුවා. ඒ වගේම අප දේවස්ථානය තුල ඉතා අලංකාරව ගායනා කරන ගීතිකා කණ්ඩායමක් සිටිනවා. එම ගීතිකා කණ්ඩායමට මෑතකදී CBN ආයතනය මගින් ඔවුන්ගේ වැඩසටහනකට ගීතිකා ගායනා කිරීමට ලැබුණු අවස්ථාව ගැන අපි සභාවක් වශයෙන් ඉතාමත් සතුටු වනවා. අපි විශ්වාස කරනවා මේ වැඩසටහන දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට සහ උන්වහන්සේගේ සුභාරංචිය ලෝකයට ගෙන යන්නට හොඳ මාර්ගයක් කියලා. අපි සභාවක් විදියට මේ දේවස්ථානයේ මෙතරම් දුර ගෙන සභාවේ සියලු සමාජිකයන් ගැන දෙවිඳුන්ට ස්තුති කරනවා. ඒ වගේම සභාවේ වර්තමාන සමාජිකයන්ට මෙම සභාව ඉදිරියට ගෙන යාමට ලොකු වගකීමක් තිබෙන බව අපි විශ්වාස කරනවා. ඉතින් සභාවක් විදියට අපි ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා අපගේ දේව මෙහෙයන් වලට සම්බන්ධ වී දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත්දැකීමට අපත් සමග එකතු වන ලෙස